මොකක්? හ්ම්. මන්දිව් පසිඳුරාගේ ගෙදර ගිහිල්ලා එයාගේ තාත්තා එක්ක කතා කරලා. ඒ වුණාට මනෝ කොහොමද එහෙම වෙන්නේ? ඉස්සරත් ඔයාලා දෙන්නගේ කේසරට එයාලගේ තාත්තා මන්දිව්ලට කෑ ගහලා තිබ්බනේ. දැන් එකපාරට එයා මන්දිව් කියන එක අහලා පසිඳුව කොහොමද රිලීස් කරේ? උඹ දන්නානේ ආයු එයාගේ තාත්තා මන්ත්‍රී කෙනෙක් කියලා. අනික එයා සල්ලි වලට නැවෙනවා. මාව වුණත් පසිඳුගෙන් ඈත් කරන්න හැදුවේ සල්ලි නැති නිසානේ. ඉස්සර ඉතින් මන්දීව් කවුද කියන්න අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහනේ. ඒත් දැන් එකපාරට එයා මේ ලංකාවේ ලොකුම කම්පැනි එකක බොස් වෙලා. ඒ මදිවට සේනාධීර පවුලේ පොඩි පුතා කියලා දැනගත්තාම මන්ත්‍රීතුමා යාව ගෙට අරන් තියෙන්නේ පාවඩෙරලා. අඩෝ ඊට පස්සේ ඉතින් මොනවා වෙන්නද? මුලින් අදිමදි කරාලු. ඊට පස්සේ එයාගේ ඊළඟට එන ඡන්දෙ වැඩවලට මං උදව් කරන්නම් අංකල් කියපු ගමන්ම පසිඳු වේවන්න කැමති වෙලා. පුදුම මනුස්සයෙක්නේ මෙයා. පව් පසිඳු. මාව හම්බ වෙන්න ඕනි කියලා රණ්ඩු වෙලා ගෙදරින් එන්න හදලා කීප පාරක් මෙයා ගුටිත් කාලා. අන්තිමේට කාමරේ හිර කරලා දොර ගාවට ගාඩ්ලවත් දාලා. අප්පා ඒ තරම්? එහෙම තමයි බං. අද කාලේ සමාජය හැමෝම එක වගේ නෑනේ. කොහොම හරි මන්දේව නිසා දැන් නම් ඒ ප්‍රශ්න මුකුත් ඇති වෙන එකක් නැහැ. ඒත් මට තියෙන දුක කවදා අපි මේ ණය ඒ කොල්ලට ගෙවලා ඉවර කරන්නද කියලා. ඒක නම් හොඳ ප්‍රශ්නයක්. කොහොමත් ඔය ණය පොලියත් එක්ක ඉක්මනට ගෙවපන්. මම ඕවා ගැන චුට්ටක් හොයනවා. කවදා හරි ඉතින් මගේ මිනිහගේ දේවල් අයිති මටනේ. මං එහෙම කිව්වේ ගොඩාක් සීරියස් වෙනමක් මවාගෙන. මනුවේ වචනවලට හිනා වෙයි කියලා හිතුණත් එයා ඇස්වල කඳුළු පුරවගෙන බිම බලාගත්තා. බං මං විහිළුවක් කරේ බං. උඹට පිස්සුද? අනේ මේ ඔය විකාර නම් හිතන්න එපා හරිද? උඹ මගේ හොඳම යාළුවා. මට ඒ යාළුකම විතරක් තිබ්බහම ඇති. උඹ හිතනවා නම් මේ කරන දේවල් වලට මොනවාම හරි දෙයක් කරන්න ඕනි කියලා අපේ මේ යාළුකම මැරෙනකල්ම මෙහෙමම තියාගනින්. ඒක ඇති හැම දෙයකටම හිලව් වෙන්න. අපේ කතාබහ අතරතුර මගේ දුරකථනය නාද වුණේ තේජාන්ගේ නමින්. කවුද බං? තේජාන්. එයා මොකටද ඔයාට ගන්නෙ? අනේ මන්දා. ආන්සර් කරලම බලමු. මනෝට එහෙම කියලා මම ඇමතුමට සම්බන්ධ වෙද්දී ඇය අපි දෙන්නගෙම තේකෝප දෙකත් අරගෙන මුළුතැන්ගේ පැත්තට ගියා. හෙලෝ. හෙලෝ ආයු. මිස්ටර් තේජාන් ඔයයි මට කෝල් කරන්නේ? ඇයි ළමයා ඔහොම අහන්නේ? දැන් මට ඔයාට කෝල් කරන්නවත් බැරිද? එහෙම නෙමෙයි. ඒ වුණාට ඉතින් අපිට කෝල් කරලා කතා කරන්න තරම් දෙයක් නෑනේ. මං ඕනාවට එපාවට වගේ එහෙම කියද්දි එයා බර සුසුමක් පහළ හෙලන හඬ මට ඇසුණා. මේ අහන්න දරුවෝ. ඔයා මාත් එක්ක තරහෙන් ඉන්නේ කියලා මං දන්නවා. ඒ වුණාට මං ඔයාට බොරුවක් කරේ නැහැ. මං කිව්වේ ඇත්ත. අනික මං පිළිගන්නවා මං ඒක කිව්වේ ඔයාලව වෙන් කරන්න කියලා. හැබැයි මං එහෙම කරේ වැරදි අදහසකින් නෙමෙයි. මං දන්නවා අපේ තාත්තලා කොහොම හරි මල්ලිගේ ඇඟේ එයාව ගහනවා. ඒක කාටවත්ම වෙනස් කරන්න බෑ. ඉතින් කවදා හරි ඔයාට දුක් විඳින්න වෙයි දරුවෝ. මේ අහන්න මිස්ටර් තේජාන්. මම ඔයාට එදත් කිව්වා. මගේ ජීවිතය ගැන බලාගන්න මට පුළුවන්. ඒ ගැන ඔයා වොරි වෙන්න එපා. ඔයා එහෙම කිව්වට මට එහෙම ඉන්න බෑ. මොකද මම ඔයාට කලිනුත් කියලා තියෙනවා මං ඔයාට ආදරෙයි. ඒක මං කිව්වේ විහිළුවට නෙමෙයි. ඇත්තටම මගේ හදවතට ඔයා ගැන දැනෙච්ච දේ. මං හිටියේ ඉවසීමේ අවසාන සීමාවේ. මන්දිව් මොන තරම් සැලසුම් හිතේ තියාගෙන ඔවුන් පිළිබඳ රහස් රැක්කත් තේජාන්ගේ මේ වදන් එක්ක තවත් කට වහගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මට. මේ අහන්න මිස්ටර් තේජාන්. මං තාමත් ඔයාට උපරිම ගෞරවයෙන් කතා කරන්නේ මම මුල් කාලේ හරි ඔයාගේ ඔය චරිතය ඇතුලේ හොඳ කෙනෙක්ව දැක්ක නිසා. හැබැයි ඔයා කරපු වැඩත් එක්ක ඒක දැනටමත් නැති වෙලා ගිහිලා තියෙන්නේ. මොනවද ආයු මං ඔයාට කරේ? ඔයා ඔය විදිහට කතා කරන තරම්? මන්දිව මගෙන් දෙයක් හැංගුවා තමයි. හැබැයි කවදාවත් එයා ආදරේ කියලා මට බොරුවක් කරේ නෑ. හැබැයි ඔයා මට ආදරේ කිය වෙන කෙල්ලෙක්ගේ බඩට දරුවෙක් දුන්නා. මගේ වදන් හමුවේ සුළු මොහොතක් ගත වුණේ නිහඬවයි. ඒ කියන්නේ
ආයු මේ හැම දෙයක්ම දැනගෙන හිටියද? කලින් ඉඳන්ම? දැනගන්න ඕනි හරිම කාලෙදි මං ඒ දේ දැනගත්තා. දැන්වත් ප්ලීස් මට වද නොදී තමන්ගේ දරුවගේ අම්මව ළඟට ගන්න බලන්න. ඇයි ළමයා ඔහොම කියන්නේ? මේ හැමදේම උනේ ඔයාලා නිසා. ඔයාට තියෙන ආදරේ නිසා. එවර නම් ඔහු සූදානම් වන්නේ මගෙන් කන් පිරෙන්න අහගන්න බව මට තේරුණා. මොකද දැන් තමුන් කියන්නේ? ආයු මේ හැමදේම උනේ ඔයා මගේ මල්ලිට ආදරය කරන්න ගත්ත නිසා. එදා හොටෙල් එකේදීත් ඔයාලා දෙන්නා එකට ඉන්නවා දැක්කහම මට ඒක දරා ගන්න බැරි වුණා. මං බිව්වා. සිහියක් නැති වෙන්නම බිව්වා. ඒ වගේම එදා ඔයාලගේ ෆොටෝස් ගත්තේ මම නෙමෙයි. ටානියා. එයා ඒ ෆොටෝස් ටිකත් අරන් හොටෙල් එකේ මං ඉන්න රූම් එකට ඇවිල්ලා. මං හිටියෙත් හොඳ සිහියෙන් නෙමෙයි. අනික ටානියත් ඒ වෙලාවේ හිටියේ ලොකු ප්‍රෙෂර් එකක. හා වව් කරපු වැරද්ද ලස්සනට සාධාරණීකරණය කරා. දැන් එතකොට මිස්ටර් තේජාන් කියන්නේ අපි දෙන්න ආදරය කරපු නිසා ඒ දුකට ඔය දෙන්න ඒ විදිහට කරා. ඒ නිසා මන්දිව් ඔයාගේ දරුවට තාත්තා කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේම මං ඒ හැම දේම අමතක කරලා ඔයාගේ වයිෆ් වෙන්න ඕනි කියලාද? ආයු ප්ලීස් තේජාන් ඕක නවත්තන්න. කෙනෙක්ට කොච්චර ආදරය කරත් ඒ හැම කෙනෙක්වම අපේ ජීවිතවලට ලබා ගන්න බැහැ. අපේ හිමිකාරීත්වය රියවිලා තියෙන්නේ වෙන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒක තමයි දෛවය. හැබැයි තමන්ට ඕන දේ ලබා ගන්න බැරි වුණා කියලා තමන්ගේම එක කුසුපන් මල්ලිට මේ තරම් ලොකු අසාධාරණයක් කරන්න හදන්න එපා. අත්වැරදීමකින් හරි ඒ කෙල්ල එක සීමාව ඉක්මවා ගියා නම් ඒකේ වගකීම ගන්න තිබුණේ තමුන්ට. තමන්ගේ ලෙයින් උපදින්න හිටපු දරුවව අයින් කරලා තමුන් අතින් කිලිටිවුණු කෙල්ලව මල්ලිගේ ඇඟේ ගහලා ඔයාගේ පිටින් ඒ වැරද්ද අයින් කරගන්න හදන එක නියම පිරිමිකමක්ද තේජාන්? ඒත් ආයු ටානියා කැමති මන්දේවටනේ. තේජාන් අසරණ හඬකින් පවසද්දී මම සෙමෙන් හුස්මක් පිට කරා. ටානියා මන්දේවගේ පස්සෙන් එන්නේ ඇයි කියලා තමුන්ට තේරෙන්නේ නැද්ද තේජාන්? එක පැත්තකින් දෙපැත්තම පවුල් එකතු වෙලා එයාව මන්දේවගේ ඇඟේ ගහන්න හදනවා. අනිත් පැත්තෙන් තමුන් අතින් ඒ කෙල්ලට සිද්ධ වුණ දෙයට වග කියන්නේ නැතුව මග ඇරලා ඉන්නවා. තමන්ගේ වගකීම ගන්න බැරි ආත්ම ගෞරවයක් නැති පිරිමියෙක් ගාව රැඳෙන්න කිසිම කෙල්ලෙක් කැමති නැහැ. හැබැයි තමුන් කෙලින් හිටගෙන පිරිමියෙක් වගේ ඒ කෙල්ල ඉස්සරහට ගිහින් ඒ වැරද්දට වන්දි ගෙවලා ඇත්තටම ආදරය කරලා බලා ගන්නවා නම් ටානියාගේ හිත වෙනස් වෙන්න මහ වෙලාවක් යන්නෙත් නැහැ. තමන්ගේ වැරද්ද වහගන්න මල්ලිගේ පිටින් පලිය පටවන්නේ නැතුව එක පාරක් හරි පිරිමියෙක් වගේ හිතලා ඒ කෙල්ලට කරපු අසාධාරණයට වන්දි ගෙවන්න තේජාන්. තමන්ගේම සහෝදරයට මෙහෙම පිටිපස්සෙන් පිහියෙන් අයින්න හදන්න එපා. මගේ ඒ තද වචන හමුවේ දුරකථනය අනෙක් පස සිටි තේජාන් සම්පූර්ණයෙන්ම නිහඬ විය. ඔහුගේ හුස්ම වැටෙන හඬ පවා මට තදින් ඇහුණා. තමා කරමින් නීච වැරැද්ද තමන්ගේම සහෝදරයාට කරන්නට ගිය අසාධාරණය දැන්වත් ඔහුට වැටහෙන්නේ නැති. මං කිසි දෙයක් හිතර කරේ නෑ ආයු. හැබැයි ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. දැන්වත් තේරුණා නම් ලොකු දෙයක්. මට අය කෝල් කරන්න එපා. මං ඇමතුම විසන්ධි කර දැමුවේ එසේ පවසමින්. පසුදා උදෑසනම මම සූදානම් වුණේ ඔෆිස් එකට යන්න. කළු පාට ඔෆිස් ස්කර්ට් එකට රෝස පාට බ්ලවුස් එකක් ඇඳලා කොණ්ඩෙත් එක පැත්තකින් චූටි කොනක් අල්ලලා පොඩි කොණ්ඩ කටුවක් ගහගෙන මනුත් එක්ක එයාගේ ස්කූටිය නැගලා අපි ඔෆිස් එක ගාවට ආවා. හැබැයි අද නම් ඔෆිස් එකේ තිබුණේ වෙනදට වඩා කැළඹිලි සහිත බවක්. මම මගේ සීට් එක ගාවට යද්දිම මෙච්චර කල් හිනාවකින්වත් ඇඳුනුම් කමක් නොතිබුණු අපේ සෙක්ෂන් එකේම කොල්ලු කීප දෙනෙක් වගේම තරුෂී විහඟී ආවේ මං ගාවට. "Good morning Miss ආයු." "Good morning." මොකෝ මේ අද හැමෝම? මං එහෙම ඇහුවේ යන්තම් හිනා වෙලා. "මොනවද අහන්නේ කෙල්ලේ? ඊයේ දවසම අපි ඔයාලගේ වීඩියෝ එක ෆෝන් එකෙන් බල බලමයි හිටියේ. අනික දන්නවද? Facebook, TikTok වල එක දැනටමත් වයිරල් වෙලා තියෙන්නේ." "අනේ ඔයාලා ඒවටත් දැම්මද?" "නැතුව ආයෝ ඔයාගේ වොයිස් එක නම් පර්ෆෙක්ට්. මම නම් හිතුවේම නැහැ ඔයාට එච්චර ලස්සනට සිං කරන්න පුළුවන් කියලා."
එතන හිටපු තරුණයෙක් එහෙම කිව්වේ මා අස්සරින්ම මගේ මේසය මත යන්තමින් හිඳ ගනිමින්. අනේ ඔව්වායෝ. ඔයා විතරක් නෙමෙයි. අපේ සර්ගේ ඒ ඩීප් වොයිස් එකයි ඒ නිල් පාට ඇස් දෙකෙන් ඔයා දිහා බලාගෙන සින්දුව කියපු විදිහට මුළු සෝෂල් මීඩියා එක දැනටමත් ගිනි අරන් තියෙන්නේ. තරුෂි කිව්වේ ඇස් දෙකක් ලොකු කරගෙන. ඒක නම් ඇත්ත බං. කෙල්ලෝ ටික කමෙන්ට්ස් වල පිස්සුවෙන් වගේ අහනවා. කවුද මේ හැන්සම් සිංගර් මෙයා බැඳලාද කියලා. විහඟිගේ වදන් එලෙස වෙද්දි මං ඒවා අහන් හිටියේ නිහඬවම. ඒ කතාබහ අතරතුරම ආයතනයේ ඉදිරිපස විසල් වීදුරු දොර විවර වුණා. මන්දී වායතනය තුළට පැමිණියේ වෙනදා මෙන්ම ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන. අද සෙනසුරාදා දිනය නිසාවෙන්ද කොහෙද වෙනදට අඳින කෝට් සූට් වෙනුවට අද ඔහු ඇඳන් හිටියේ ඔෆිස් පෑන්ට් එකට යට කරපු දම්පාට ටී-ෂර්ට් එකක්. දවසින් දවස කාලා අපේ ඇඟවල් මහත් වෙද්දී මෙහෙම දවසින් දවස හැන්සම් වෙන කොල්ලෙක් දැක්කමයි බං. තරුෂි අක්කා මගේ කනට කරලා එහෙම කිව්වේ. ඊයේ රෑ උඹත් එක්ක සින්දු කියපු විදිය පොරට අමතකයි වගේ ආයු. බලපංකෝ නිකන්වත් ගණන් ගන්න නෑනේ උඹව. මල් ළඟම මේසට හේත් වෙලා හිටපු තරුණයා එහෙම කිව්වේ වෙනදට වගේම හරිම අහංකාර බැල්මකින් අපිව පසු කරගෙන යන මන්දීව් අඩි කිහිපයක් ඉදිරියට තබද්දී. නමුත් ඒ වදන්න එක්කම මන්දේව් ඉදිරියට තැබූ අඩිය නැවත පිටුපසට රැගෙන අපි දෙසට හැරුණේ මට හුස්ම ගන්න එක බව අමතක වෙද්දී. ඒ තරුණයාට දවා අලු කරන බැල්මක් හෙළූ මන්දීව් මගේ එක් කොපුලක් මතට සුරතක් තබා අනෙක් කොපුලට දෙතොල් තද කරේ මගේ කටත් බාගෙට ඇරෙද්දී. ඒත් එක්කම මට ඇහුණා පිටිපස්සේ හිටපු කෙල්ල ටික නයි පැටව්වගේ උස් ගාන හඬ. නමුත් ඒ කිසිවක් ගානකට නොගෙන මගේ මුහුණ ඉදිරියට වැටී තිබූ කෙස් රොදක් අල්ලා සවන පිටුපස රැඳවූ ඔහු. Sweetheart, come to my room.